හරි ආයිබෝවන් කියලා පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ බොල් ණය සහ අඩමාන ණය කියන කාරණා දෙක ගැන. බොල් ණය සහ අඩමාන ණය කියන දේ ගැන කතා කරද්දී අපි දැනගන්න ඕන මුලින්ම මෙන්න මේ බොල් ණය සහ අඩමාන ණය කියන කාරණාව ඇති වෙන්නේ ණය ගැතියා කියන කෙනා හින්දා කියලා. කවුද ණය ගැතියා කියන්නේ? ව්‍යාපාරය භාණ්ඩ ණයට විකුණනවා. මෙන්න මේ භාණ්ඩ ණයට විකිණීම හරහා ව්‍යාපාරයට විකුණුම් ආදායමක් ලැබෙනවා වගේම ව්‍යාපාරයට ණය ගැතියා කියන වත්කමක් ඇති වෙනවා. ඇයි? ව්‍යාපාරයට මුදල් හම්බුන්නේ නැහැ. ව්‍යාපාරයට මුදල් දෙන්න බැඳියාවක් තියෙන පුද්ගලයෝ පිරිසක් එහෙම නැත්නම් ආයතන පිරිසක් ව්‍යාපාරයෙන් එළියේ ඉන්නවා. ඒ කට්ටියට අපි කියනවා ණය ගැතියෝ කියලා. එතකොට මෙන්න මේ ණය ගැතියා මෙන්න මේ ණය ගැතියා කියන කෙනා හින්දා තමයි ව්‍යාපාරයකට බොල් ණය සහ අඩමාන ණය මෙන්න මේ බොල් ණය සහ අඩමාන ණය කියන කාරණා දෙක එහෙම නැත්නම් බොල් ණය සහ අඩමාන ණය කියන වියදම් දෙක ව්‍යාපාරයකට ඇති වෙන්නේ මෙන්න මේ ණය ගැතියා කියන කෙනා හින්දා. දැන් බලමු මොකක්ද අපි මේ බොල් ණයක් මොකක්ද අපි මේ අඩමාන ණයක් කියලා කතා කරන්නේ කියලා. බොල් ණයක් කියලා සරලවම කතා කරන්නේ මෙන්න මේ ණය ගැතියන්ගෙන් අපි අයිති කරන් ඉන්න මෙන්න මේ ණය ගැතියන්ගෙන් කුමක් හරි හේතුවක් හින්දා ඒ ණය ගැතියන්ගෙන් අපිට සල්ලි ලැබෙන්නේ නැහැ කියලා ස්ථීර වශයෙන්ම සනාථ කරගන්න පුළුවන් නම් ඒ අවස්ථාවේදී ව්‍යාපාරයට බොල් ණය කියන වියදම ඇති වෙනවා. එහෙනම් ස්ථීර වශයෙන්ම සනාථ කරගන්න පුළුවන්. ස්ථීර වශයෙන්ම සනාථ කරගන්න පුළුවන් නම් මෙන්න මේ ණය ගැතියන්ගෙන් ව්‍යාපාරයට මුදල් අය කරගන්න විදිහක් නැහැ. අපිට ලැබෙන්න තිබ්බ සල්ලි ලැබෙන්නේ නැහැ කියලා ස්ථීර වශයෙන්ම සනාථ කරගන්නවා නම් ඒ අවස්ථාවේදී අපි කතා කරනවා ඒක ව්‍යාපාරයට බොල් ණය වියදමක් කියලා. එතකොට අඩමාන ණය කියලා කතා කරන්නේ මොකක්ද? අඩමාන ණය කියලා අපි කතා කරන්නේ මෙන්න මේ ඉන්න ණය ගැතියන්ගෙන් සල්ලි ලැබෙන්නේ නැහැ කියලා ස්ථීර වශයෙන්ම සනාථ වුණේ නැහැ. හැබැයි මෙන්න මේ ණය ගැතියන්ගෙන් සල්ලි ලැබෙන්නේ නැති වෙයි කියලා අපිට පොඩි සැකයක් තියෙනවා. අන්නේ සැකේ හින්දා අපි ඒ සැකය හේතු කොටගෙන ව්‍යාපාරයේ ලාභයෙන් අන්නේ ලැබෙන්නේ නැහැ කියන ණය ප්‍රමාණය කපා හරින්න යොදාගන්නේ අඩමාන ණය කියන වියදම. එතකොට අඩමාන ණයක් කියන එක ඇති වෙන්නේ ස්ථීර වශයෙන්ම සනාථ වුණොත් නෙමෙයි ණය ගැතියන්ගෙන් සල්ලි ලැබෙන්නේ නැහැ කියලා. අඩමාන ණය කියන එක පැන නගින්නේ මේ ඉන්න ණය ගැතියන්ගෙන් යම්කිසි මුදල් ප්‍රමාණයක් අපිට ලැබෙන්නේ නැති වෙයි කියලා සැකසහිතන. එතකොට ඒ සැකසහිත භාවයේ හින්දා අන්නේ සැකසහිත මුදල් ප්‍රමාණය සලකා බලන කාල පරිච්ඡේදයේ වියදමක් විදිහට අපි ලාභ ගිණුමෙන් අඩු කරලා පෙන්වන්නේ මෙන්න මේ අඩමාන ණය වියදම කියන වියදම පාවිච්චි කරලා. එහෙනම් අඩමාන ණය කියන එක අපි කතා කරන්නේ සැකසහිත ණය ගැතියෝ. උදාහරණයක් අපි බලමු. ව්‍යාපාරය සලකා බලන කාල පරිච්ඡේදයක් තුල රුපියල් 10000ක රුපියල් ලක්ෂයක ණයට භාණ්ඩ විකුණලා තියෙනවා. එතකොට මෙන්න මේ ණයට විකුණපු භාණ්ඩ හින්දා ව්‍යාපාරයේ ණය ගැතියෝ ඉන්නවා රුපියල් ලක්ෂයක්. කාල පරිච්ඡේදයේ ආරම්භයේදී ලක්ෂයකට ණයට විකුණලා
කාල පරිච්ඡේදයේ අවසානයේ වෙද්දී වෙන ණයට විකුණුම් කරේ නැත්නම් උපකල්පනයක් විදිහට අපි ගමු කාල පරිච්ඡේදයේ ආරම්භයේදී ව්‍යාපාරයේ ණයට වික්ක භාණ්ඩ රුපියල් ලක්ෂයයි. එතකොට ව්‍යාපාරයට ලක්ෂයක් වටින ණය ගැති වත්කම ඇති වෙනවා. එහෙම ඇතිවිච්ච ණය ගැති වත්කම සහ ඒ කාල පරිච්ඡේදයේ අවසානයේ වෙනකන් නැවත ව්‍යාපාරයේ භාණ්ඩ ණයට විකුණලා නැහැ. එහෙනම් අවසානයේ වෙද්දිත් මෙන්න මේ ලක්ෂයම තමයි ව්‍යාපාරයේ ණය ගැතියෝ විදිහට ඉන්න ඕනේ. මෙන්න මේ ලක්ෂයක් විදිහට ඉන්න ණය ගැතියන්ගෙන් අපිට සනාථ කරගන්න පුළුවන් වෙනවා ස්ථීර වශයෙන්ම මෙන්න මෙතන ඉන්න ණය ගැතියන්ගෙන් රුපියල් 5000ක් වටින ණය ගැතියෙක් අපිට සල්ලි දෙන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ ණය ගැතියා මිය ගිහිල්ලා තියෙනවා. එතකොට මෙන්න මේ ණය ගැතියෝ කියලා අපි ලක්ෂයක් විදිහට දාන් ඉන්නවා. හැබැයි මේ ලක්ෂයක් විදිහට දාන් හිටියට මේ ලක්ෂය ඇතුලේ ඉන්න රුපියල් 5000ක් වටින ණය ගැතියෙක් මිය ගිහිල්ලා තියෙනවා. එතකොට මේ ණය ගැතියගෙන් නැවත ව්‍යාපාරයට ඒ සල්ලි ටික හම්බෙන්නේ නැහැ. එහෙනම් ඒක ව්‍යාපාරයේ වියදමක් බවට පත් කරගන්න ඕනේ. ඒ අවස්ථාවේදී ස්ථීර වශයෙන්ම අපිට සනාථ වුණා ණය ගැතිය මිය ගිහිල්ලා එහෙනම් සල්ලි ලැබෙන්නේ නැහැ කියලා අපිට සනාථ වුණා. අන්න ඒ රුපියල් 5000 අපිට එහෙනම් සලකා බලන කාල පරිච්ඡේදයේ බොල් ණය වියදමක් විදියට ඇතුළත් කරගන්න පුළුවන්. එතකොට බොල් ණයක් කියන එක අපි දැන් කතා කරා ස්ථීර වශයෙන්ම සනාථ කරගන්න අවශ්‍යයි කියන කාරණා. එතකොට දැන් අපි මේ කියන උදාහරණෙම කතා කරමු. දැන් ලක්ෂයක් හිටපු ණය ගැතියන්ගේ 5000ක් ණය ගැතියෝ අපිට හම්බෙන්නේ නැහැ කියලා සනාථ වුණා. එතකොට මෙතන සුද්ධ වශයෙන්ම දැන් ඉන්නේ ණය ගැතියෝ කීයද? 95000යි. මෙතන මේ 95000ක් ඉන්න ණය ගැතියන්ගෙන් රුපියල් 2000ක් වටින ණය ගැති ප්‍රමාණයක්. මෙන්න මේ ලක්ෂයක් හිටියා. ඕකෙන් 2000 5000 බොල් ණය විදියට කපා හරින්න උනා. ආයේ මේ 10000 ඇතුලේ ණය ගැතියන්ගෙන් රුපියල් 2000ක් වටින ණය ගැතියෝ අපිට ව්‍යාපාරයට සල්ලි දෙයිද? ණය ගැතියෝ මුදල් ගෙවලා ඕගේ ණය ගැතිභාවයේ පියව ගනිද කියන එක පිළිබඳ සැකයක් තියෙනවා. එතකොට අන්නේ සැකේ හින්දා ඔහු සල්ලි නොදෙයි කියලා අපි සැක කරන හින්දා අපි අස්තමේන්තු කරන හින්දා අන්නේ නොදෙන ප්‍රමාණයත් මේ සලකා බලන කාල පරිච්ඡේදයේ වියදමක් විදියට අපි ගලපන්න ඕන. අන්නේ සැක සහිත ප්‍රමාණය අපි සැක කරන ප්‍රමාණය අපි ලාභ ගිණුමට ගලපන්නේ මෙන්න මේ බොල් ණයකි අඩමාන ණය කියන කාරණාව හරහා. එතකොට මෙන්න මේ අඩමාන ණය කියන එකට වර්තමානයේ ප්‍රමිතවල කතා කරන්නේ වෙළඳ ලැබිය යුතු දෑ මත හානි කරන අලාභ සඳහා ඉඩ හැරීම. එතකොට වර්තමානයේ අඩමාන ණය කියලා කතා කරන්නේ වෙළඳ ලැබිය යුතු දෑ මත හානි කරන අලාභ සඳහා ඉඩ හැරීම කියන දේ තමයි වර්තමානයේදී ඕකට අපි භාවිතා කරන්නේ. එතකොට දැන් මෙන්න මේ කතන්දරය ඇතුලේ කොහොමද මේක ගිණුම් වලට බලපාන්නේ කියන කාරණාව අපි පොඩ්ඩක් අවබෝධ කරගමු. එතකොට මෙන්න මේ ණය ගැතියෝ ලක්ෂයක් හිටියා. මේ ලක්ෂයක් ඉන්න ණය ගැතියන්ගෙන් රුපියල් 5000ක් වටින ණය ගැතියෙක් මිය ගිහිල්ලා තියෙනවා. ස්ථීර වුණා යා මිය ගියා කියලා සනාථ වුණා. එහෙනම් මේ ණය ගැතියගෙන් තව දුරටත් රුපියල් 5000ක් අපිට ලැබෙන්නේ නැහැ. අපි මේ 10000ක් කියලා සටහන් කරන් ඉන්න ණය ගැති වත්කම 10000ක් නෙමෙයි දැන් රුපියල් 5000ක් අඩු වෙන්න ඕන. ඒ වත්කම ඇතුලේ හිටපු ණය ගැතිය මිය ගිහිල්ලා හින්දා. එහෙනම් ඒ ණය ගැතියව අඩු කරන්න නම් වත්කම් ගිණුම අඩු කරන්න ඕන. ණය ගැති පාලන ගිණුම අඩු කරන්න ඕන. වත්කම් ගිණුමක් අඩු කරද්දී වත්කම් ගිණුම බැර කරන්න ඕන. එහෙනම් ණය ගැති පාලන ගිණුම බැර වෙනවා රුපියල් 5000කින්. එතකොට රුපියල් 5000කින් ණය ගැති පාලන ගිණුම බැර වුණාට හර වුණේ මුදල් පොත නෙමෙයි. මුදල් පොත හර වෙන්න නම් ව්‍යාපාරයට ණය ගැතියන්ගෙන් සල්ලි හම්බෙන්න.
හැබැයි ව්‍යාපාරයට ණය ගැතියන්ගෙන් සල්ලි හම්බුන්නේ ඒ ණය ගැතිය මිය ගියා හින්දා තමයි මෙන්න මේ ණය ගැතිභාවය අහෝසි කරලා දැම්මේ. එහෙනම් ඒක අපිට ව්‍යාපාරයට ලැබෙන්න තිබ්බ දෙයක් ලැබුණේ නැහැ. ඒ කියන්නේ ඒක ව්‍යාපාරයට වියදම. එහෙනම් ව්‍යාපාරයේ වියදමක් අපි ඇති කරගන්න ඕන. මොකක් කියලාද? බොල් ණය කියලා. මොකද ඒක සනාථ වෙච්ච වියදමක් හින්දා. එතකොට බොල් ණය වියදම් ගිණුම් වැඩිවීම වියදම් ගිණුම් හර කියන එක අපි දන්නවා. එහෙනම් බොල් ණය ගිණුම හර රුපියල් 5000යි. ණය ගැති පාලන ගිණුම බැර 5000යි. එතකොට බොල් ණය ගිණුම හර වෙනවා, ණය ගැති පාලන ගිණුම බැර වෙනවා. මේක කොහොමද මූල්‍ය ප්‍රකාශන වලට අපි වාර්තා කරන්නේ? අපි දන්නවා වියදම් ගිණුම් ටික පියවලා ලාභ ගිණුමට ගෙනියන්න ඕන. එහෙනම් ලාභ ගිණුම ගහවුවාම ඔන්න ඔය ලාභ ගිණුමේ විකිණීමේ හා බෙදා හැරීමේ. එහෙම නැත්නම් බෙදා හැරීමේ වියදම් යටතේ මෙන්න මේ 5000 බොල් ණය වියදම පෙන්වන්න ඕන. ඒ වගේම මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය ගාපුවාම අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ණය ගැතියෝ කියනවා එක නෙමෙයි කතා කරන්නේ වෙළඳ ලැබිය යුතු දෑ කියලා. එතකොට වෙළඳ ලැබිය යුතු දෑවල ලක්ෂයක් තිබ්බ එකකින් 5000ක් අඩු වුණා නම් ශේෂය තියෙන්න ඕන 95000යි. එතකොට මෙන්න මේක තමයි බොල් ණය කියන කාරණාව හින්දා ගිණුම් වලට වෙන බලපෑම සහ මූල්‍ය ප්‍රකාශන වලට වෙන බලපෑම. මේ උදාහරණය අපි කතා කරේ උපකල්පනයක් ගෙනාවේ මොකක්ද? කාල පරිච්ඡේදය ආරම්භ කරද්දී ලක්ෂයක ණයට බාණ්ඩ වික්කා. එහෙනම් ණය ගැති කියන වත්කම ලක්ෂකින් වැඩි වෙනවා. ඒ වගේම කාල පරිච්ඡේදයේ තුලදීම එක ණය ගැතියෙක් මිය ගියා. එහෙනම් එයා බොල් ණයක් විදිහට අපි හඳුනගෙන ඒ බොල් ණය වියදම කාල පරිච්ඡේදයේ ලාභය ගණනය කරද්දී ඒ ලාභයට ඇතුළත් කරගත්තා. ඒ වගේම 10000 ලක්ෂයක් හිටපු ණය ගැතියන්ගෙන් 5000ක් වටින ණය ගැතියෙක් මිය ගිය හන්දා ණය ගැතිය ඉතුරු වෙලා ඉන්නේ 95000යි. ඒක මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ අපි පෙන්නනවා වෙළඳ ලැබිය යුතු දෑ 95000යි කියලා. දැන් ඔය බොල් ණය කියන කතාව කතා කරද්දී ඕක පැහැදිලි කරගන්නේ අපි ඔන්න ඔහොමයි. දැන් ඇයි මේ බොල් ණය කියන එක ව්‍යාපාරයේ ලාභ ගිණුමට ගලපන්නේ? හේතුව තමයි ගැලපුම් සංකල්පය. මොකද්ද? ගැලපුම් සංකල්පයේදී කියනවා ව්‍යාපාරයක් ආදායම් උපයන්න ලාභ ලබන්න දායක කරගත්ත සියලුම වියදම් ඒ සලකා බලන කාල පරිච්ඡේදයේ ආදායමේ එහෙම නැත්නම් ලාභයට ගලපන්න ඕනි කියන එක. එතකොට මේ ණය ගැතියෝ ලක්ෂයක් ආවා කියන්නේ ව්‍යාපාරයට විකුණුම් ආදායම ලක්ෂයක් ඇති වුණා. සලකා බලන කාල පරිච්ඡේදයේ ව්‍යාපාරයේ විකුණුම් ආදායම ලක්ෂකින් වැඩි වුණා. එහෙනම් ව්‍යාපාරයට වෙන වියදම් තිබ්බේ නැහැ කියලා අපි උපකල්පනය කරොත් ඒ ව්‍යාපාරයේ ලාභය වෙන්නේ මේ ලක්ෂයම තමයි. හැබැයි ඔන්න ඔය ලක්ෂයක ලාභය උපයන්න ඔන්න ඔය ලක්ෂයක ආදායම උපයන්න ගිහිල්ලා ඒ හින්දා තමයි මෙන්න මේ ණය ගැතිය කියන කෙනාව ඇති උනේ. ඔය ඇතිවිච්ච ණය ගැතිය හින්දා තමයි මෙන්න මේ බොල් ණය කියන වියදම ඇති උනේ. එහෙනම් මේ බොල් ණය වියදම ඇති වෙලා තියෙන්නේ මෙන්න මේ ලක්ෂයක් කියන විකුණුම් ආදායම හොයන්න ගියපු හින්දානේ. ඒ හින්දා ගැලපුම් සංකල්පයට අනුව අපි මොකද කරන්න ඕන? මෙන්න මේ බොල් ණය කියන එක ඒ කාල පරිච්ඡේදයේම වියදමක් විදියට ගලපලා පෙන්වන්න ඕන. ඒක හින්දා තමයි වෙළඳ හා ලාභ ගිණුම හා වෙනත් ස්ථීර ආදායම් ගිණුමේ බෙදා හැරීම් වියදම් විදියට බොල් ණය රුපියල් 5000ක් පෙන්වන. එතකොට ගැලපුම් සංකල්පයට අනුව බොල් ණය කියන එක ගලපන්නේ ඔන්න ඔහොමයි. බොල් ණය ගලපද්දී මොකද වෙන්නේ? ණය ගැතියගේ ණය ගැති භාවය අඩු කරන්න ඕන. මොකද තවදුරටත් තියෙන ණය ගැතිය ව්‍යාපාරයේ වත්කමක් නෙමෙයි. එහෙනම් ණය ගැති ගිණුම බැර කරනවා. ණය ගැති පාලන ගිණුම බැර කරනවා. බොල් ණය වියදම් ගිණුම හර කරනවා රුපියල් 5000කින්. එතකොට
බොල් ණය කියන කාරණාව පැහැදිලි වෙන්න ඇති කියලා මම හිතනවා. දැන් අඩමාන ණය කියලා අපි කතා කරන්නේ මොකක්ද? අඩමාන ණය කියලා කතා කරන්නේ මේ ඉන්න ණයගැතියන්ගෙන් මුදල් ලැබෙන්නේ නැහැ කියලා අපි සැක කරන ප්‍රමාණය. දැන් මෙතන ලක්ෂයක් හිටියා, ලක්ෂයෙන් 5000ක් ලැබෙන්නේ නැහැ කියලා ස්ථිර වශයෙන්ම සනාථ කරගත්තා. එහෙනම් ඒක බොල් ණය විදියට අපි කැපුවා. හරි. දැන් ඊට පස්සේ මෙතන ලක්ෂයෙන් 5000ක් කැපුවට පස්සේ ඉතුරු වෙලා ඉන්නෝනේ 95000. මෙන්න මේ 95000 ඇතුළේ ඉන්න ණයගැතියන්ගෙන් රුපියල් 2000ක් වටින ණයගැතියෝ අපිට සල්ලි දෙන්නේ නැති වෙයි කියලා සැකයක් තියෙනවා. එතකොට ඒ අවස්ථාවේදී මොකක්ද ව්‍යාපාරය කරන්න ඕන? දැන් මේ රුපියල් 2000ක ණයක් දෙන්නේ නැති වෙයි කියලා සැක කරොත් ඕකත් ව්‍යාපාරයට වියදමක් වෙනවනේ. ඇයි? දැන් අපි සැක කරන එකක් මේ සලකා බලන කාල පරිච්ඡේදයේ අපි වියදමක් විදියට සලකන්නේ නැතුව ඒ සැකේම තියාගෙන ඉස්සරහට ගියොත් ඔය සැක කරපු ණයගැතිය ඇත්තටම ඊළඟ කාල පරිච්ඡේදයේ අපිට සල්ලි දුන්නේ නැත්තම්, ඔහු බේරුවේ නැත්තම්, ඔහු බොල් ණයක් විදියට ඊළඟ කාල පරිච්ඡේදයේ පත් වුණොත්, එතකොට අපි සැක කරාට කිසිම ගිණුම් කරන ක්‍රියාවලියක් කරේ නැති හින්දා ඔය ණයගැතිය ඊළඟ කාල පරිච්ඡේදයේ බොල් ණයක් බවට පත් වුණොත් ඔය බොල් ණය කියන වියදම ඊළඟ කාල පරිච්ඡේදයට තමයි ගැලපෙන්නේ. ඒ කියන්නේ අපි මෙන්න මේ සැක කරන හිතන්න 2025 3.31 දිනෙන් අවසන් කාල පරිච්ඡේදය සඳහා තමයි මෙන්න මේ රුපියල් 2000ක් කියන අඩමාන ණය කියන එක අපි සැක කරගෙන ඉන්නේ. හැබැයි අපි මේක සැක කරාට කිසිම ගිණුම් කරන ක්‍රියාවලියක් සිද්ධ කරේ නැහැ. අපි යනවා දැන් 2026යි 3.31 දිනෙන් අවසන් වෙන වර්ෂයට. මෙන්න මේ සැක කරපු ණයගැතියා ඇත්තටම ඊළඟ අවුරුද්ද වෙද්දි අපිට සල්ලි දුන්නේ නැහැ. මෙයා බොල් ණයක් බවට පත් වෙනවා. එහෙනම් 2000ක් බොල් ණයක් බවට ඊළඟ අවුරුද්දේදී පත් වෙනවා. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ මොකක්ද? අපි සැක කරා මේ අවුරුද්දේදී හරි මෙයා සල්ලි දෙන්නේ නැති වෙයි කියලා. හැබැයි අපි මුකුත්ම දෙයක් කරන්නේ නැතුව ඊළඟ අවුරුද්දට මෙයාව අරන් ගියා. එතකොට ඊළඟ අවුරුද්දේ මෙයා බොල් ණයක් බවට පත් වුණොත් මේ බොල් ණය අපිට වියදමක් විදියට කපන්න වෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේ බොල් ණය වියදමක් විදියට මෙන්න මේ අවුරුද්දේදී කැපුවොත් ඒකේ මොකද්ද වෙලා තියෙන්නේ? අපි විකුණලා ආදායම් ලැබුවේ මෙන්න මේ අවුරුද්දේදී. හැබැයි වියදම බලපාන්නේ මෙන්න මේ අවුරුද්දට. එතකොට ඒක ගැලපුම් සංකල්පයට අනුව ඒ දේ එහෙම වෙන්න බෑ. අපි ආදායම් ලැබුවේ මේ අවුරුද්දෙම නම් ඒ වියදමත් අපි ගලපන්න ඕනෙම මේ අවුරුද්දටම තමයි. එතකොට ගැලපුම් සංකල්පයට අනුව මොකද්ද කරන්න ඕන? මේ අවුරුද්දේ ආදායම් ලබන්න දායක වෙච්ච මෙන්න මේ ණයගැතියෝ මත මොකක් හරි වියදමක් ඇති වෙනවද? අන්න ඒ වියදම මේ අවුරුද්දේම මේ සලකා බලන කාල පරිච්ඡේදෙම අපිට ගලපන්න වෙනවා. හැබැයි සැකයක් තිබ්බා කියලා ඒක අපිට බොල් ණයක් විදියට දාන්න බෑ. බොල් ණයක් කියන්නේ ස්ථිර වශයෙන්ම සනාථ වෙන්න ඕනේ. හරි. එහෙනම් බොල් ණයක් කියලා වියදමක් විදියට ගෙහෙන්න බැයි නම් අපි ඒකට වෙන නමකින් ගේනවා මොකද්ද? අඩමාන ණය කියන වියදම. එතකොට අපි මොකද කරන්නේ? දැන් මේ අවුරුද්දේ වෙන්න ඕන වියදම මේ අවුරුද්දේ ගිහිල්ලා ලාභයට අලාභයට ගලපන්න බෑනේ. එහෙනම් මේ අවුරුද්දෙම මේ ලාභයට ගලපන්න ඕන. මොකක් කියලාද අපි ගලපන්නේ? බොල් ණය කියලා ගලපන්න බෑ අපිට මේක. මොකද අපිට මේක ස්ථිර වශයෙන්ම සනාථ උනේ නැහැ. එහෙනම් අපි ගලපනවා අඩමාන ණය කියලා වියදම. අඩමාන ණය වියදම් ගිණුම හර කරනවා රුපියල් 2000කින්. දැන් අඩමාන ණය ගිණුම රුපියල් 2000කින් හර කරාට පස්සේ අපි බැර කරන්නේ මොකක්ද? මෙන්න මේ ණයගැතියන්ගෙන් හම්බෙන්නේ නැහැ කියලා සැක කරන් ඉන්නවා නම් මෙන්න මේ ණයගැති ශේෂය අපි අඩු කරලා පෙන්වන්න ඕන. හැබැයි මොන ණයගැතියද හම්බෙන්නේ නැහැ කියලා, මොන ණයගැතියන්ගෙන්ද හම්බෙන්නේ නැත්තේ කියන එක අපි සැක කරාට ඒක ඇත්තටම හම්බෙයිද නැද්ද කියන එක අපි තාම දන්නේ නැහැ. සැකයක් විතරයි තියෙන්නේ. එහෙනම් මෙන්න මේ ණයගැතියා කියන වත්කමේ පෙන්නන් ඉන්න ශේෂය අපි අඩු කරලා පෙන්වන්න ඕන.
නමුත් ණය ගැතියන්ගෙන්ම ඒක ඩිරෙක්ට් අපිට අඩු කරලා පෙන්වන්න බෑ. හේතුව මේක තාම විච්චි නැති වියදමක් හින්දා. මේ ණය ගැතියා තාම බුන්නත් වුණා, එහෙම නැත්නම් මිය ගියා, එහෙම නැත්නම් රටින් පලා ගියා. ඔය කියන කිසිම කාරණාවක් තාම අපිට ස්ථීර වශයෙන් සනාථ කරගන්න බැරුව තියෙන්නේ. හැබැයි සැකයක් තියෙනවා. එහෙම තියෙන අවස්ථාවකදී මෙන්න මේ ණය ගැති කියන අපේ වත්කම් ගිණුම් වල තියෙන ශේෂය අපිට ගිණුමෙන් අයින් කරලා පෙන්වන්න බෑ. අපි ඒකට කරන්නේ මේ ගිණුමෙන් අයින් කරලා පෙන්වන්න පුළුවන්, දායක කරගන්න පුළුවන් වෙනත් ප්‍රතිවත්කම් ගිණුමක් ගේනවා. මොකද්ද ප්‍රතිවත්කම් ගිණුමක් කියලා කියන්නේ? වත්කම් අඩු කරලා පෙන්වන්න පුළුවන් ගිණුමක් ගේනවා. අපි ඒකට නම තියෙනවා අඩමාන ණය වෙන් කිරීම ගිණුම කියලා. මොකක්ද මේ ණය ගැතියා කියන වත්කම අපිට එතනින්ම අඩු කරලා පෙන්වන්න බෑ. මොකද තාම සැකයක් තියාගෙන යන්නේ මෙයා බෝල් ණයක් බවට පත් වෙයිද නැද්ද කියන එක තාම සැකයි. එහෙම අවස්ථාවකදී මෙයාගේ මේ තියෙන ශේෂය එයාගේ ගිණුමෙන්ම අපිට අයින් කරලා පෙන්වන්න බෑ. අපි මොකද කරන්නේ? අපි අයින් කරලා පෙන්නනවා කාගෙන්ද? මේ ගිණුම අයින් මේ ගිණුමේ ශේෂය අඩු කරලා පෙන්වන්න පුළුවන් වෙනත් ප්‍රතිවත්කම් ගිණුමක් කියනවා. මොකද්ද ප්‍රතිවත්කම් ගිණුමක් කියන්නේ? වත්කම් ගිණුම් වල තියෙන ශේෂය අඩු කරලා පෙන්වන්න පුළුවන් ගිණුමක් කියනවා. අපි ඒකට නම දෙනවා මොකක් කියලාද? අඩමාන ණය වෙන් කිරීම ගිණුම කියලා. එතකොට අඩමාන ණය වෙන් කිරීම ගිණුමත් ඇත්තටම වත්කම් ගිණුමක් තමයි අපි කතා කරන්නේ. ඒක ප්‍රතිවත්කම් ගිණුමක් කියලා. එතකොට වර්තමාන ප්‍රමිතයට අනුව ඔය අඩමාන ණය කියන එක අපි දන්නවා කතා කරන්නේ මොකක් කියලාද? වෙළඳ ලැබිය යුතු දෑ මත වෙළඳ ලැබිය යුතු දෑ මත හානි කරන අලාභ සඳහා ඉඩ හැරීම. අඩමාන ණය වියදම් ගිණුම හර කරනවා වෙළඳ ලැබිය යුතු දෑ මත හානි කරන අලාභ සඳහා ඉඩ හැරීම කියන ගිණුම අපි බැර කරනවා 2000කින්. හරි. එතකොට අඩමාන ණය වියදම් ගිණුම හර වුණා. ඒක සලකා බලන කාල පරිච්ඡේදයට ගැලපුවා. සලකා බලන කාල පරිච්ඡේදය මම මේක මෙතන ලියලා තිබ්බට ඒක අදාළ වෙන්නේ මේ අවුරුද්දට නෙමෙයි. අපි මේක කරන්නේ මෙන්න මේ අපි උදාහරණයට ගත්ත සලකා බලන කාල පරිච්ඡේදය. එතකොට සලකා බලන කාල පරිච්ඡේදයේ අඩමාන ණය වියදම් කියලා ගිණුමක් ඇවිල්ලා අඩමාන ණය වියදම් ගිණුම හර වෙනවා. ඒ වගේම වෙළඳ ලැබිය යුතු දෑ මත හානි කරන අලාභ කියලා වත්කම් අඩු කරලා පෙන්වන්න පුළුවන් ගිණුමක් අපි බැර කරලා දානවා. එතකොට මේකෙදි සිද්ධ වෙන දේ තමයි අපි කතා කරා මේ අවුරුද්දේදී ආදායම් ලැබුවා නම් ඒ අවුරුද්දටම වියදමක් විදිහට ගලපන්න ඕන කියන එක. එතකොට අඩමාන ණය කියන ගිණුම හරහා අපි මොකක් කරාද? ඒ අවුරුද්දට අදාළ වියදම ගලපලා දැම්මා. ඕක මොකේද කියන්නේ? ගැලපුම් සංකල්පයේදී. ගැලපුම් සංකල්පය. හරි. තව සංකල්පයක් මෙන්න මේ අඩමාන ණය. එහෙම නැත්නම් වෙළඳ ලැබිය යුතු දෑ මත හානි කරන අලාභ කියන කොටසේදී ගැලපුම් සංකල්පයට අනුව තව ගැලපුම් සංකල්පයට අමතරව අපි තව සංකල්පයක් කතා කරමු. ඒ මොකද්ද? ඒක තමයි ආරක්ෂණ සංකල්පය. ආරක්ෂණ සංකල්පයේදී කියනවා වත්කමක් හරි ලාභයක් හරි වැඩිපුර පෙන්වන්න බෑ. එහෙම නැත්නම් වියදමක් හරි වගකීමක් හරි අඩුවෙන් පෙන්වන්න බෑ. මොකද්ද? වත්කමක් හරි ලාභයක් හරි ව්‍යාපාරය වැඩිපුර පෙන්වන්නත් බෑ. ඒ වගේම ව්‍යාපාරයේ වියදමක් හරි වගකීමක් හරි ඒක අඩුවෙන් පෙන්වන්නත් බෑ. දැන් මෙතනදී අපි මොකක්ද කරන්නේ? දැන් උදාහරණයට අනුව ලක්ෂයක් තිබ්බ ණය ගැතියන්ගෙන් බොල් ණය බවට පත් වුණා 5000ක්. එහෙනම් මෙතන ඉතුරු වෙන්න ඕන 95000ක්. ඔය 95000 අපි වත්කමක් විදිහට පෙන්නුවොත් ආරක්ෂණ සංකල්පයට අනුව ඕක වැරදි. මොකද අපි සැක කරන් ඉන්නවා 2000ක් හම්බෙන්නේ නැති වෙයි කියලා. එහෙනම් ඒ 2000ට අදාළව මේ අවුරුද්දේ වියදමට ගලපන්න බොල් ණය කියලා අඩමාන ණය කියලා ගිණුමක් ගෙනල්ලා ඒ වියදම මේ අවුරුද්දේදී ගැලපුවා. හැබැයි මේ ණය ගැති ශේෂය අපි අඩු කරේ නැහැ. ඒක 95000 විදිහටම තියන් ඉන්නවා. එතකොට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ওই 95000 කියන එක පෙන්වුවොත් ඕක වත්කම්
අධිකව පෙන්වීමක් වෙනවා. ඒ කියන්නේ වත්කම් වැඩිපුර පෙන්වීමක් සිද්ධ වෙනවා. එතකොට ආරක්ෂණ සංකල්පයේදී කතා කරනවා ආරක්ෂණ සංකල්පය. ආරක්ෂණ සංකල්පයේදී කතා කරනවා ව්‍යාපාරික වත්කමක් තියෙනවද? ව්‍යාපාරික ලාභයක් තියෙනවද? ඔන්න ඔය ලාභය වැඩිපුර පෙන්වන්න බෑ. එතකොට දැන් මෙතනදී මේ අනුපන්දා ඒ විදිහටම පෙන්වුවොත් අපේ වත්කම වැඩිපුර පෙන්වීමක් බවට පත් වෙනවා. ඒ හේතුව හින්දා තමයි අපි මෙන්න මේ වත්කම් ගිණුමේ තියෙන ශේෂය අඩු කරලා පෙන්වන්න පුළුවන් ප්‍රතිවත්කම් ගිණුමක් ගෙනාවේ. මොකක්ද? වෙළඳ ලැබිය යුතු දෑ මත අඩමාන ණය වෙළඳ ලැබිය යුතු දෑ මත හානි කරන ලාභ සඳහා ඉඩහැරීම කියන ගිණුම. එතකොට දැන් පැහැදිලි මෙතන 95000ක් තිබ්බට මෙතන වත්කම් අඩු කිරීමේ ගිණුමක් තියෙනවා ප්‍රතිවත්කම් ගිණුමක් තියෙනවා 2000කින් අඩු කරලා එහෙනම් 95000න් 2000ක් අඩු කරපුවාම ශුද්ධ වශයෙන් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ පෙන්වන්නේ 93000යි. හරි. දැන් වත්කමක් අධිකව පෙන්වීමක් සිද්ධ කරලා නැහැ. එතකොට මෙන්න මේ අඩමාන ණය කියන දේ සිද්ධ කරන්නේ අඩමාන ණය කියන එක ගලපන්නේ මොකක් හින්දාද? ගැලපුම් සංකල්පය සහ ආරක්ෂණ සංකල්පය හින්දා තමයි මෙන්න මේ අඩමාන ණය කියන කාරණාව අපි කතා කරන්නේ. එතකොට දැන් බලමු අපි ගිණුම් තියන්නේ කොහොමද කියලා කතා කරා. අඩමාන ණය වියදම් ගිණුම හර වෙළඳ ලැබිය යුතු දෑ මත හානි කරන ලාභ සඳහා ඉඩහැරීම කියන ගිණුම බැර කරලා දානවා. එතකොට මේක කොහොමද මූල්‍ය ප්‍රකාශන වලට මූල්‍ය ප්‍රකාශන වල ඉදිරිපත් කරන්න කියලා අපි බලමු. අඩමාන ණය වියදම් ගිණුම අපි දන්නවා වියදම් ගිණුම් පියවලා වෙළඳ හා ලාභ ගිණුමට ගෙනෙනවා. එතකොට බෙදා හැරීම් තීරුව යටතේ අපි පෙන්නනවා අඩමාන ණය රුපියල් 2000යි. හරි. ඊට පස්සේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ දැන් අපි බොල් ණය කපා හැරියට පස්සේ වෙළඳ ලැබිය යුතු දෑ 95000යි කියලා පෙන්නන් ඉන්නවා. හැබැයි ඇත්තටම 95000ද? ඇත්තටම 95000ක් වෙන්නත් පුළුවන්, තව 2000ක් අඩු වෙන්නත් පුළුවන්. ඔය අවිනිශ්චිතතාවයේ හින්දා අපිට බෑ වත්කමක් වැඩිපුර පෙන්වන්න. ඒක ආරක්ෂණ සංකල්පයේදී කියනවා. එහෙනම් අපි මොකද කරන්න ඕන? මෙන්න මේ 95000 වැඩිපුර පෙන්වීමක් වෙනවා. අපි අර සැක කරන් ඉන්න 2000 අඩු කරේ නැත්තම්. එහෙනම් ඒක අඩු කරන්න ඕන අපිට බෑ වෙළඳ ලැබිය යුතු දෑ වලටම ගිහිල්ලා එමෙ නැත්නම් ණය ගැතියන්ටම ගිහිල්ලා ඒක සුද්ධ වශයෙන්ම අඩු කරලා පෙන්නන්න. හේතුව ඒක අපිට තාම තහවුරු වුණේ නැහැ. එහෙනම් අපි මොකද්ද කරන්නේ? ප්‍රතිවත්කම් ගිණුමක් ගෙනල්ලා මෙන්න මෙතන තියෙන ශේෂය අඩු කරලා පෙන්නනවා. කොහොමද? මේකෙන් අඩු කරනවා වෙළඳ ලැබිය යුතු දෑ මත හානි කරන අලාභ කියන අලාභ 2000යි. එතකොට ශුද්ධ ශේෂය 93000යි. හරි. දැන් ඒක පැහැදිලි. මොකක්ද උනේ? 95000යි තිබ්බ ශේෂය අපිට අඩු කරගන්න පුළුවන් වුණා මෙන්න මේ ප්‍රතිවත්කම් ගිණුම හරහා. දැන් 95000 තිබ්බ ශේෂය 2000ක් අඩු කරලා 93000යි. දැන් හරි. දැන් අපේ වත්කම් වැඩිපුර පෙන්වීමක් කරන්නෙත් නැහැ. වර්ෂයට අදාළ සලකා බලන කාල පරිච්ඡේදයට අදාළ සියලු වියදම් ටිකත් ගලපලා ඉවරයි. එතකොට බොල් ණය සහ අඩමාන ණය කියන ක්‍රියාවලි හරහා ඒ කියන වියදම් හරහා විච්ච බලපෑම කොහොමද ගිණුම්ගත කරන්නේ කියන එක පිළිබඳ දැන් අවබෝධයක් පොඩියට ඇවිල්ලා තියෙනවා. අපි මේක තවත් පැහැදිලි කරගමු පොඩි උදාහරණයක් හරහා. මේ බොල් ණය සහ අඩමාන ණය කියන කාරණාව කොහොමද ගැලපෙන්නේ කියන දේ ඊළඟට අපි උදාහරණයකින් තව මීට අමතරව පොඩ්ඩක් දීර්ඝ කරලා ඒ උදාහරණය හරහා මේක තව හරියාකාරව අවබෝධ කරගන්න බලමු. දැන් මෙතන මේ බොල් ණය කියන කාරණාව අපි දන්නවා ඒක ස්ථිර වශයෙන්ම සනාථ වෙන්න ඕන. අඩමාන ණය කියන එක සැකසහිතයි කියන කාරණාව අපි දන්නවා. එතකොට මේ බොල් ණය කියන එක ස්ථිර වශයෙන්ම සනාථ වෙන්නේ අපි මේ ණය ගැතිය එක්කෝ මිය යන්න ඕන, මිය ගිහිල්ලා කියලා එයා සනාථ කරගන්න ඕන. එහෙම නැත්නම් එයා බුන්වත් වෙලා, එහෙම නැත්නම් එයා බංකොලොත් වෙලා එයාට සල්ලි ගෙවා ගන්න බෑ කියලා අධිකරණයෙන් ඔප්පු කරන්න ඕන, අධිකරණයෙන් නියෝග දෙන්න ඕන. එහෙම නැත්නම් මෙයා අතුරුදහන් වෙලා. ඔන්න ඔය හේතුන් හින්දා ඒ හේතුන් අපිට සනාථ කරගන්න පුළුවන් වුණොත් අපිට පුළුවන් බොල් ණය විදියට අඩු කරලා දාන්න. දැන් පැහැදිලි බොල් ණය කියන්නේ
සහ අඩමාන ණය කියන්නේ මොකක්ද කියන දේ ඒ අතර තියෙන වෙනස පොඩියට හරි දැන් අවබෝධයක් තියෙනවා. එතකොට මේ ගිණුම් තියන්නේ කොහොමද කියන එකත් දැන් අවබෝධයක් තියෙනවා. මේකේ පැටලි සහගත දේ අපි ලියා ගන්න බලමු ඊළඟට අපි කතා කරන උදාහරණය හරහා. හරි. දැන් අපි මෙන්න මේ උදාහරණය හරහා මෙන්න මේ බොල් ණය සහ අඩමාන ණය කියන කාරණාවේ තියෙන පැටලි සහගත තැන් හරියට අවබෝධ කරගමු. අපි ගමු මෙන්න මෙහෙම උදාහරණයක්. කාල පරිච්ඡේද දෙකක් ගමු අපි. 2024 3.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා පවතින කාල පරිච්ඡේදය. අනිත් එක තමයි 2025 3.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා පවතින කාල පරිච්ඡේදය. අපි සරලව බලමු මේක උදාහරණයකින් කොහොමද මේ බොල් ණය සහ අඩමාන ණය කියන එක තේරුම් ගන්න කියන එක. අපි හිතමු මෙන්න මේ 2024 3.31 දිනෙන් අවසන් වර්ෂයේ තමයි අපේ දැන් සලකා බලන කාල පරිච්ඡේදය කියලා. මෙන්න මේ අවස්ථාවේදී ව්‍යාපාරයේ ණයට විකුණනවා භාණ්ඩ රුපියල් ලක්ෂයක. මෙන්න මේ අවස්ථාවේදී ව්‍යාපාරයේ ණයට විකුණනවා භාණ්ඩ රුපියල් ලක්ෂයක. එතකොට මොකක්ද වෙන්නේ? ණයගැතියෝ කියන ශේෂය ණයගැති කියන වත්කම ලක්ෂයක් වෙනවා. දැන් මේ ණයගැති කියන කෙනා එක්ක තමයි අපේ මේ බොල් ණය සහ අඩමාන ණය කියන කාරණාව අපි ගලපන්න යන්නේ. අපි මෙන්න මේ බොල් ණය සහ අඩමාන ණය කියන කාරණාව ගලපද්දී ණයගැති කියන එකත් අපි පෙන්නමු. ණයගැති පාලන. ණයට වික්කාම ලක්ෂයක් හර වෙනවා විකුණුම් කියලා. හරි. ඕක තමයි අපේ පළවෙනි උදාහරණය. මෙන්න මේ සලකා බලන කාල පරිච්ඡේදයේ ණයට වික්ක ලක්ෂයක් අපි කලින් උදාහරණේ කතා කරා ණයට ලක්ෂයක් විකුණද්දී අපි මේකට ඒක සම්බන්ධ කරගමු මේකටම. මෙන්න මේ ලක්ෂය හරහා විකුණපු ණයගැතියන්ගෙන් අපිට 5000ක් වටින ණයගැතියන්ගෙන් මුදල් ලැබෙන්නේ නැහැ. එහෙනම් ඒක බොල් ණය විදිහට අපි කපා හරින්න ඕන කියන එක අපි කතා කරා කලින් උදාහරණේ. මේකටත් ඒකම ගමු. අපි මේ සලකා බලන කාල පරිච්ඡේද තුලම මෙන්න මේ ණයගැතියන් ඇතුළේ ඉන්න 5000ක් බොල් ණය. බොල් ණය කියලා සනාථ කරගත්තොත් අපේ මොකද්ද වෙන්නේ? අපිට පුළුවන් බොල් ණය කියලා ස්ථිර වශයෙන්ම සනාථ කරගත්තොත් මෙන්න මේ ණයගැති කියලා පෙන්නන් ඉන්න වත්කමෙන් මේ 5000 අඩු කරලා පෙන්වන්න පුළුවන් කියන එක අපි කතා කරා. එහෙනම් මොකද වෙන්නේ? ණයගැති කියන වත්කම් ගිණුම බැර කරන්න ඕන 5000ක්. මොකක් කියලාද? බොල් ණය කියලා. හරි. දැන් බොල් ණය කියලා ණයගැති කියන වත්කම බැර කරාට පස්සේ වෙළඳ හා ලාභ ගිණුමේ බෙදා හැරීම් කියන වියදම් යටතේ බොල් ණය විදිහට රුපියල් 5000ක් පෙන්වන්න ඕන. මේක අපි කලින් උදාහරණෙදිත් කතා කරා. හරි ඒක පැහැදිලි. එතකොට මෙන්න මේ ණයගැතියන්ගෙන් බොල් ණය වෙච්ච 5000ට අමතරව අපි කලින් උදාහරණෙදි කතා කරා රුපියල් 2000ක් වටින ණයගැති ඊළඟ කාල පරිච්ඡේදයේ සල්ලි දෙන්නේ නැතිවි. දැන් මේ කාල පරිච්ඡේදයේ අවසානයේ වෙලා ඇවිල්ලා ඉවරනේ. මේ කාල පරිච්ඡේදයේ අවසානයේට එද්දී අපි දැනටම සනාථ කරගෙන ඉවරයි රුපියල් 5000ක බොල් ණයක් තියෙනවා කියන්නේ. එහෙනම් ඒක මොකද කරන්නේ? මේ 5000 මේ කාල පරිච්ඡේදයට අදාළයි හින්දා මේ කාල පරිච්ඡේදයේ ආදායම උපයන්න මෙන්න මේ ලක්ෂ්‍ය දායක වෙච්ච හින්දා මේ ලක්ෂ්‍ය දායකුනේ මේ කාල පරිච්ඡේදයේ ආදායම උපයන්න නම් මේ ලක්ෂ්‍ය හරහා ඇතිවෙච්ච වියදම මේ කාල පරිච්ඡේදයේ බොල් ණය විදියට අපි සලකලා බැලුවා. සලකලා සටහන් කරලා පෙන්නන. ඊළඟට කියනවා දැන් කාල පරිච්ඡේදයේ අවසාන දිනට ඇවිල්ලා ඉවරයි. අවසාන දින වෙද්දී අපි ඇස්තමේන්තු කරනවා, සැක කරනවා. මෙන්න මේ ලක්ෂ්‍ය ඇතුලේ ඉන්න 2000ක් වටින ණයගැතියෙක් අපිට සල්ලි දෙන්නේ නැති වෙයි කියලා.
එහෙනම් අඩමාන ණය රුපියල් 2000යි. 2000යි අඩමාන ණය. හරි. අඩමාන ණය රුපියල් 2000යි. එතකොට දැන් මොකද කරන්න ඕන? මෙන්න මේ අඩමාන ණය රුපියල් 2000 කියන එක සැකය හින්දා අපිට මතුවෙච්ච 2000ක්. ඒක හින්දා මෙන්න මේ ණය ගැතියන්ගේ ශේෂයෙන් අඩු කරලා පෙන්වන්න බෑ. මේක තාම සැකයක් විතරයි. නමුත් ප්‍රශ්නේ අපිට මේ සැක කරත් මේ 2000 මේ අවුරුද්දේ වියදමක් විදිහටම ගෙනියන්න ඕන. මොකද හේතුව මෙන්න මේ 2000 මේ කාල පරිච්ඡේදයට ගිහිලා මෙහා සල්ලි දෙන්නේ නැහැ කියලා සනාත වුණොත් මේ කාල පරිච්ඡේදයේ උපයන ආදායම් වලින් මේ 2000 අඩු කරලා පෙන්වන්න බෑ. ඒක මේ කාල පරිච්ඡේදයේ මෙන්න මේ ලක්ෂ්‍ය උපයන්න මෙන්න මේ ලක්ෂයක් වටින ආදායම් උපයන්න දායක වෙච්ච හින්දා මේ අවුරුද්දෙම ගලපලා පෙන්වන්න ඕනේ. එහෙනම් මොකද කරන්නේ? අඩමාන ණය කියලා බෙදා හැරීම් වලටම අඩමාන ණය කියලා රුපියල් 2000ක් හර කරනවා. මේක කොහොමද එන්නේ? අපි මුලින්ම කරන්නේ අඩමාන ණය ගිණුම හර අඩමාන ණය වෙන් කිරීම ගිණුම බැර. අපි අඩමාන ණය වෙන් කිරීම ගිණුම වෙනුවට කතා කරන්නේ මොකද්ද? වෙළඳ ලැබිය යුතු දෑ මත හානි කරන අලාභ සඳහා ඉඩ හැරීමනේ. එතකොට අඩමාන ණය වෙන් කිරීම ගිණුම වෙනුවට අපි කතා කරන්නේ වෙළඳ ලැබිය යුතු දෑ මත හානි කරන අලාභ සඳහා ඉඩ හැරීම. එහෙනම් ඒ ගිණුම බැර කරනවා කීයකින්ද? රුපියල් 2000කින්. මොනවාද? අඩමාන ණය කියලා හර වෙන්නේ මොකක්ද? අඩමාන ණය වියදම් ගිණුම. අපි හිතමු අඩමාන ණය වියදම් ගිණුමේ T ගිණුමක් තියෙනවා කියලා. අඩමාන ණය 2000ක් හර වෙනවා. මොකක් කියලාද? මෙන්න මේ වෙළඳ ලැබිය යුතු දෑ කියලා. කාල පරිච්ඡේදයේ අවසානයේදී මොකද කරන්නේ? සියලුම වියදම් ආදායම් ගිණුම් පියවලා වෙළඳ හා ලාභ ගිණුමට ගෙනියන්න ඕන. එහෙනම් මොකද කරන්නේ? මේක මේ 2000 මොනා කරනවද? ලාභ ගිණුමට අපි ගෙනියනවා. 2000යි අඩමාන ණය ගිණුම බැර කරනවා 2000 ලාභ ගිණුම හර කරනවා 2000කින්. දැන් මෙන්න මේ ගිණුම පියවිලා යනවා. ඔන්න ඔය විදිහට තමයි මෙන්න මේ වෙළඳ හා ලාභ ගිණුමට එන්නේ. එතකොට අවසාන උත්තරේ මොකක්ද? බෙදා හැරීම් වියදම් වල අඩමාන ණය කියලා 2000ක් පෙන්නනවා. වෙළඳ ලැබිය යුතු දෑ මත හානි කරන අලාභ සඳහා ඉඩ හැරීම කියලා වත්කම් අඩු කිරීමේ ගිණුමක් පෙන්නනවා රුපියල් 2000ක් බැර කරලා. දැන් මේ අඩමාන ණය කියන කාරණාවත් අපි ගැලපුවා. දැන් කාල පරිච්ඡේදයේ අවසානයේදී මොකද කරන්න ඕන? මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක් ගහන්න ඕන. මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ තියෙනවා වෙළඳ ලැබිය යුතු දෑ. වෙළඳ ලැබිය යුතු දෑ විදියට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය අපි පෙන්වන්නේ මෙන්න මේ ලක්ෂයක් තිබ්බා. ලක්ෂයෙන් 5000ක් බොල් ණය වුණා. එහෙනම් ඊළඟ අවුරුද්දේ ශේෂයේ විදියට ඉදිරියට ගෙනියන්නේ 95000යි. මෙන්න මේක තමයි අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ 95000 විදියට පෙන්වන්නේ වෙළඳ ලැබිය යුතු දෑ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ආරක්ෂණ සංකල්පයට අනුව කියනවා මොකක්ද? වත්කමක් හරි ලාභයක් හරි වැඩිපුර පෙන්වන්න බෑ කියලා. එතකොට දැන් අපේ මේ අඩමාන ණය කියන කාරණාව හින්දා මෙන්න මේ වත්කම වැඩිපුර පෙන්වීමක් වෙනවා. මොකද මේක ඇත්ත වශයෙන්ම අපි සැක කරනවා 2000කින් අඩු වෙන්න පුළුවන් කියලා. එහෙනම් ඒක අවිනිශ්චිතතාවයක්නේ. ඒ හින්දා මේ වත්කමේ ශේෂය 2000කින් අඩු කරලා පෙන්වන්න ඕන. ශේෂය 2000කින් අඩු කරලා පෙන්වන්න තමයි අපි රුපියල් 2000ක් අඩමාන ණය වෙන් කිරීම ගිණුම. එහෙම නැත්නම් වෙළඳ ලැබිය යුතු දෑ මත හානි කරන අලාභ කියලා වත්කම් අඩු කිරීම ගිණුමක් පෙන්වන්න ඉන්නේ. එහෙනම් මෙන්න මේකෙන් අඩු කරලා පෙන්වන්න පුළුවන් අපිට මොකද්ද? වෙළඳ ලැබිය යුතු දෑ මත හානි කරන අලාභ 2000යි. දැන් ශුද්ධ ශේෂය 93000ක් පෙන්වනවා. දැන් හරියටම හරි. මොකද්ද වත්කමේ වටිනාකම වැඩිපුර පෙන්වුවෙත් නැහැ. සලකා බලන කාල පරිච්ඡේදයට අදාළ වියදම් සියල්ලම සලකා බලන කාල පරිච්ඡේදයෙන් ගැලපුවා. මොකක්ද? මෙන්න මේ ලක්ෂයක් වටින විකුණුම් ආදායම වෙනුවෙන් දරපු බොල් ණය ගැලපුවා.
ඒ වගේම මේ ලක්ෂයක් වටින විකුණුම් ආදායම හින්දා දරන්න වෙයි කියලා අපේක්ෂා කරන සැක කරන අඩමාන ණය වියදමත් මෙන්න මේ කාල පරිච්ඡේදයෙන් ගැලපුවා. හරි. දැන් මේ කාල පරිච්ඡේදය ඉවරයි. මෙන්න මේ කාල පරිච්ඡේදයට අපි ආවා කියලා හිතන්න. මේ කාල පරිච්ඡේදයේ කිසිම ණයට විකුණුමක් සිද්ධ වුණේ නැහැ. ණයට විකුණුම් නැහැ කියලා අපි උපකල්පනය කරමු. ණයට විකුණුම් සිද්ධ වුණේ නැහැ. ඒ වගේම අපි මේ සැක කරපු ණයගැතිය සල්ලි දෙන්නේ නැහැ කියලා අපිට සනාථ වුණා. මොකක්ද උනේ? සැක කරපු ණයගැතිය අපිට සල්ලි දෙන්නේ නැහැ කියලා සනාථ වුණා. එහෙනම් ඒක සනාථ වුණොත් බොල් ණය කීයක් තියනවද? බොල් ණය 2000යි. හරිනේ. මේ අවුරුද්දේ ණයට විකුණුම් නැහැ. බොල් ණය 2000ක් තියෙනවා. බොල් ණය 2000 උනේ මෙන්න මේ අවුරුද්දේ විකුණපු ණයගැතිය සැක කරපු ණයගැතිය සල්ලි දෙන්නේ නැහැ කියලා අපිට සනාථ වුණා. දැන් මෙන්න මේ අවුරුද්දෙන් මේ අවුරුද්දට පනිද්දි අපි මොනවාද සියලු ආදායම් වියදම් ගිණුම් පියවලා මේ අවුරුද්දේ වෙළඳහා ලාභ ගිණුමට ගලපලා ලාභය හරි අලාභය හරි හොයා ගන්නවා. ඊට අමතරව සියලු වත්කම් ගිණුම් සහ වගකීම් ගිණුම් සහ හිමිකම් ගිණුම් මේ අවුරුද්දට අපි අරන් යනවනේ. එහෙනම් මේ අවුරුද්ද වෙද්දිත් ණය ගැති පාලන ගිණුමේ ඊගේ ශේෂය තියෙන්න ඕන රුපියල් 95000. ඒ වගේම වෙළඳ ලැබිය යුතු දෑ මත හානි කරන අලාභ කියලා වත්කම් අඩු කිරීම ගිණුමක් තියෙන්න ඕන රුපියල් 2000යි. ඊගේ ශේ. දැන් තමයි කතන්දරේ බලන්න යන්නේ. දැන් අපි දන්නවා මේ අවුරුද්දේදී අර කලින් අපි සැක කරලා මෙන්න මේ අඩමාන ණයක් කියලා දාන් හිටපු ණයගැතිය බොල් ණයක් බවට පත් වුණා කියලා අපි ස්ථීර වශයෙන්ම සනාථ කරගත්තා. එතකොට අපි උපකල්පනයක් ගෙනාවා මේ අවුරුද්දේදී විකුණුම් නැහැ කියලා. එහෙනම් මේ ණයගැති පාලන ගිණුම මේ අවුරුද්දේදී වැඩි වෙන්නේ නැහැ. හරි. දැන් අපි කාල පරිච්ඡේදයේ අවසානයේට ඇවිල්ලා ඉවරයි. එහෙනම් අපි සනාථ කරගත්තා නම් මෙන්න මේ ණයගැතිය සල්ලි දෙන්නේ නැහැ කියලා මොකද්ද වෙන්න ඕන? අපි වර්ෂයට අදාළ දැන් මම ටී ගිණුම් පෙන්වන්නේ කෙලින්ම වෙළඳහා ලාභ ගිණුම පෙන්නනවා. මේකේ බෙදා හැරීම් කියලා මොකක්ද වෙන්න ඕන? බොල් ණය බවට පත් වුණොත් අපි දන්නවා ණයගැතියන්ගෙන් ඒ ශේෂය තවදුරටත් තියන් ඉන්න බෑ. වත්කම අඩු කරලා පෙන්වන්න ඕන. වත්කම් ගිණුම් බැර කරනවා 2000යි බොල් ණය කියලා. ඒ වගේම මේ බොල් ණය මේ අවුරුද්දේ ලාභයට ගලපන්න ඕන. බොල් ණය 2000යි. පැහැදිලිද? එතකොට අපි කතා කරා මේ අවුරුද්දේ විකුණුම් නැහැ කියලා. දැන් මේක මෙහෙම කරපුවාම පොඩි ප්‍රශ්නයක් එන්නේ නැද්ද? මොකක්ද? මෙන්න මේ බොල් ණය විදිහට මේ අවුරුද්දට ආපු 2000 ගිය අවුරුද්දේ අඩමාන ණය කියලා ගිය අවුරුද්දේ ගිණුමෙන් ගිය අවුරුද්දේ වෙළඳහා ලාභ ගිණුමට ගැලපුවා. එතකොට ඒ අවුරුද්දේ ලාභෙනුත් 2000ක් අඩු කරගෙන පෙන්නවා. දැන් මේ අවුරුද්දට ආවට පස්සේ මෙයා බොල් ණය විදිහට සනාථ වුණාට පස්සේ ස්ථිර වුණාට පස්සේ ණයගැතියන්ගෙන් ශේෂය අඩු කරලා මේ අවුරුද්දේ ලාභෙනුත් අඩු කරලා පෙන්නනවා බෙදා හැරීමේ වියදමක් විදිහට බොල් ණය කියලා. දැන් මෙතනත් අඩු වුණා මෙතනත් අඩු වුණා. ප්‍රශ්නයක්නේ. හරි. අපි තව ඉස්සරහට බලන් යමු ওই ප්‍රශ්නේ විසඳෙන්න. හරි. දැන් අපි දන්නවා ණයගැතියෝ කියන්නේ ජංගම වත්කමක්. ජංගම වත්කමක් කියන්නේ මොකක්ද? මාස 12ක් ඇතුළත එයාලගෙන් මුදල් අපිට අය වෙන්න ඕන. නැත්නම් මාස 12ක් ඇතුළත ওই වත්කම අපෙන් අයින් වෙලා යනවා. දැන් මෙතනින් අරන් ආපු ණයගැතියෝ ආරම්භක ශේෂය 95000ක් තිබ්බනම් මෙයා ජංගම වත්කමක් නම් මේ අවුරුද්ද අවසාන වෙද්දී මෙන්න මේ 95000ක ණයගැති කියන වත්කම අපේ ව්‍යාපාරයෙන් අයින් වෙලා යන්න ඕන. අපි උපකල්පනය කරා ණයට විකුණුම් මේ අවුරුද්දේ නැහැ කියලා. එහෙනම් මෙයා අයින් වෙලා යන්න නම් මොකද වෙන්න ඕන? 2000ක් බොල් ණය බවට පත් වුණා. නම් ඉතුරු 93000 මොනවා වෙන්න ඕනද? 93000 මුදල් දීලා හරි 93000 මුදල් දෙන්න ඕන ව්‍යාපාරයට. එතකොට මුදල් පොත හර ණයගැති පාලන ගිණුම බැර. දැන්
මෙන්න මේ 95000ක් කාල පරිච්ඡේදයේ ආරම්භයේදී තිබ්බ ශේෂය කාල පරිච්ඡේදයේ අවසානයේ වෙද්දී එහෙම නැත්නම් ඊළඟ කාල පරිච්ඡේදයට දැන් 2025 3.31 දිනෙන් අවසන් වර්ෂයනේ 2026 3.31 දිනෙන් අවසන් වන වර්ෂයට මේ අවුරුද්දෙන් කිසිම ණය ගැතිය ප්‍රමාණයක් ඊළඟ අවුරුද්දට ගෙනියන්නේ නැහැ. මොකද මේ අවුරුද්දේ අපි ණයට විකුණන්නේ නැහැ කියලා උපකල්පනය කරා. එහෙනම් මේ අවුරුද්ද තුල මෙන්න මේ ණය ගැතිය ටික අඩු වෙලා යන්න ඕන. කොහොමද අඩු වෙන්නේ? 95000ක් තිබ්බ ශේෂයෙන් 2000 බෝල් ණය වුණා කියලා අපි ස්ථිර වශයෙන්ම සනාථ කරගත්තා. ඉතුරු කට්ටියකින් අනිවාර්යෙන් මුදල් ලැබෙන්න ඕන. මොකද මේක ජංගම වත්කමක් හින්දා. එතකොට 95000ක් වටින ණය ගැතියෝ මේ අවුරුද්දටදී පිය වෙලා යනවා. දැන් මේක පැහැදිලිනේ. ණය ගැතියා පිය වෙලා ගියා. හැබැයි අපි මේ වෙළඳ ලැබිය යුතු දෑමත් හානි කරන අලාභ සඳහා ඉඩහැරීම කියලා වත්කම් අඩු කිරීමේ ගිණුමක් තියාගෙන ඉන්නවා. අපි මේ වත්කම් අඩු කිරීමේ ගිණුම තියන් ඉන්නේ ණය ගැතියෝ ඇතුලේ ඉන්නවා. ණය ගැතියෝ කියන වත්කම ඇතුලේ ඉන්නවා නම් සැක කරන්න පුළුවන් ණය ගැතියෝ ප්‍රමාණයක් ඊළඟ කාල පරිච්ඡේදයේ තුල අපිට සල්ලි හම්බෙන්නේ නැති වෙයි කියලා. ඒ ණය ගැතිය ඇති උනේ මෙන්න මේ සලකා බලන කාල පරිච්ඡේදයේ ආදායම් උපයා ගන්න නම් මේ සලකා බලන කාල පරිච්ඡේදයෙන්ම ඒ සැක කරන වියදම අපි අඩු කරලා පෙන්වන්න ඕන. ප්‍රශ්නේ තියෙන්නේ අපි මේ සලකා බලන කාල පරිච්ඡේදේ ණයට විකුණුම් නැහැ කියලා උපකල්පනය කරා. එහෙනම් මේ කාල පරිච්ඡේදය තුල ණය ගැතිය ඇති උන්නේ කලින් අරන් ආපු ණය ගැතිය මේ කාල පරිච්ඡේදයේ පිය වෙලා යන්න ඕන. මොකද ජංගම වත්කමක් හින්දා. මේ කාල පරිච්ඡේදයේ අලුතෙන් ණය ගැතිය හම්බුන්නේ නැහැ කියන්නේ අපේ ණය ගැති ශේෂය බිඳුවයි. එහෙනම් මේ බිඳුවක් ඇතුලේ තියෙන ණය ගැති ශේෂය ඊළඟ අවුරුද්දේදීත් ඒ කියන්නේ ඊළඟ අවුරුද්දට අරන් යන්නේ බිඳුවයි. එහෙනම් බිඳුවක් කියන ණය ගැතියෝන්ගේ ඒ කියන්නේ ණය ගැතියෝ කිසිවක් නැහැ. එහෙනම් අපිට සැකකරන්න දෙයක්වත් නැහැ ඊළඟ අවුරුද්දේදී ණය ගැතියෝ අපිට සල්ලි දෙන්නේ නැති වෙයි කියලා. මොකද අපි ගාව දැන් ණය ගැතියෝ නැහැ. එහෙනම් සැකකරන්න දෙයක් නැත්තම් අපි මේ වෙන් කිරීමක් විදියට එහෙම නැත්තම් ආරක්ෂාවක් විදියට මේ තියන් ඉන්න කොටස ඊළඟ අවුරුද්දට ගෙනියන්න අවශ්‍යද? නැහැ. මෙන්න මේ වෙන් කිරීමක් විදියට මෙන්න මේ ආරක්ෂාවක් විදියට තියන් ඉන්න කොටස ඊළඟ අවුරුද්දට ගෙනියන්න අවශ්‍ය නැහැ. එහෙනම් මෙන්න මේ කොටස අපිට පුළුවන් මේ අවුරුද්දේ ලාභයට ගලපලා දාන්න. මොකද්ද? ඊළඟ අවුරුද්දට මේක ගෙනියන්න අවශ්‍ය නැත්තම් මේ කොටස මේ වෙන් කිරීම අපි තියන් හිටියේ කලින් අවුරුද්දේ ලාභයෙන් අඩු කරලා නම් මේ 2000 දැන් මේක තවදුරටත් ඉදිරියට ගෙනියන්න අවශ්‍ය නැත්තම් අපිට පුළුවන් මේක මේ අවුරුද්දේ ලාභයට ගලපලා දාන්න. කොහොමද කරන්නේ? අපි දන්නවා මේක මේ අවුරුද්දේ ලාභයට ගලපන්න මේ ගිණුම හර කරන්න ඕන වෙළඳ ගිණුම බැර කරන්න ඕන. එහෙනම් මේ ගිණුම හර කරනවා 2000කින් වෙළඳ හා ලාභ ගිණුම බැර කරනවා 2000කින්. බැර කරනවා කියන්නේ ව්‍යාපාරයට ආදායම. එහෙනම් අපි ඕකට කියනවා අධි අඩමාන ණය වෙන් කිරීමක් කියලා. අධි අඩමාන ණය වෙන් කිරීමක් කියන්නේ අපි මේ අවුරුද්දේදී වෙන් කරන්න ඕන ප්‍රමාණයට වඩා වැඩිපුර ප්‍රමාණයක් වෙන් කරන් ඉන්න ඕන. ඇත්තටම මේ අවුරුද්දේ කීයද වෙන් කරන්න ඕන? මේ අවුරුද්දේ කීයක්වත් වෙන් කරන්න අවශ්‍ය නැහැ. මොකද අපේ ණය ගැතියු නැහැ ඊළඟ අවුරුද්දේ බුන්වත් වෙයි කියලා බොල් ණයක් ඇති වෙයි කියලා සැක කරන්න. එහෙනම් මේ අවුරුද්දේදී පාගේශයේ විදියට තියෙන්න ඕන බිඳුවයි. එහෙනම් මේ අවුරුද්දේ බිඳුවයි නම් තියෙන්න ඕන. අපි ගාව 2000ක් තියෙනවා නම් ওই 2000 අති කරගත්තේ මේ අවුරුද්දේ ලාභයෙන් අපි අඩු කරලා නම් දැන් අපිට පුළුවන් මේ 2000 මේ අවුරුද්දේ ලාභයට එකතු කරලා දාන්න. පැහැදිලි නේද? එතකොට මේ අවුරුද්දේ ලාභයට එකතු කරන්න කියන්නේ ලාභය කියන්නේ ආදායමක් වගේ දෙයක්. ආදායම වැඩිවීම ආදායම් ගිණුම් බැර වෙන්න ඕන. එහෙනම් වෙළඳ ගිණුම හර කරලා ආදායම් ගිණුම් බැර කරනවා. අපිට පුළුවන් මේක වෙනත් ආදායම් යටතේ අධි අඩමාන ණය වෙන් කිරීමක් කියලා පෙන්වන්න. එහෙම නැත්නම් බෙදා හැරීම යටතේ මෙන්න මේ වියදම අඩු කරලා පෙන්වන්න ඕන. අධි අඩමාන ණය වෙන් කිරීම කියලා. කීයක්ද? 2000. පැහැදිලිනේ? අපිට ආදායමක් වැඩි කරත් එකයි වියදමක් අඩු කරලා පෙන්නුවත් එකයි. දෙකෙන් මේ වෙන්නේ එකම බලපෑම. දැන් එතකොට අපි කතා කරා දැන් මේ අවුරුද්දේ විකුණපු කෙනෙක් හින්දා නෙමෙයි මේ බොල් ණය ඇති උනේ
හැබැයි මේ බොල් ණය ඇති වුණාට පස්සේ ඒ 2000 මේ අවුරුද්දේ ලාභයට ගැලපුවා. ඔය ගලපපු 2000 අපි මේ අවුරුද්දේ ලාභෙනුත් ගලපන් හිටියා. එතකොට නිකන් අපිට තේරෙනවා මේක දෙපාරක් ලාභයෙන් ගලපලා වගේ. හැබැයි ඇත්තටම අවසාන වශයෙන් ප්‍රතිඵල ඒක වෙන්නේ නැහැ. මොකද මේ 2000 ගැලපුවාට පස්සේ අපිට තවදුරටත් අඩමාන ණය වෙන් කිරීම කියලා ප්‍රමාණයක් ඉදිරියට තියාගෙන යන්න අවශ්‍ය නැහැ කියලා අපිට තීරණය කරගන්න පුළුවන්. මොකද අවසානයේ අපේ ඉන්න ණයගැති ශේෂයේ බිඳුව හින්දා එහෙනම් මේ වෙන් කරන් ඉන්න ප්‍රමාණය, මේ ආරක්ෂාවක් විදිහට අපි තියන් ඉන්න ප්‍රමාණය අපිට පුළුවන් මේ අවුරුද්දේ ලාභයට එකතු කරලා පෙන්නන්න. එතකොට අධි අඩමාන ණය වෙන් කිරීම කියලා ඒ 2000 ලාභයට එකතු කරලා පෙන්වනවා. දැන් මේ අවුරුද්දේදී ඔය කියපු කාරණාව මෙන්න මේ කලින් අවුරුද්දේ ණයගැතිය හින්දා විච්ච කාරණාව හින්දා මේ අවුරුද්දේදී ලාභයට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. ඕකයි බොල් ණය සහ අඩමාන ණය කියන කතන්දරේ අපි තේරුම් ගන්න ඕන කතාව. දැන් අපිට පැහැදිලි මොකක්ද අඩමාන ණයක් ඇති වුනහම ඒ සලකා බලන කාල පරිච්ඡේදයේ වියදමක් විදිහට දැම්මට ඇත්තටම ඕක අඩු කරලා පෙන්නනවා. ඕක කලින් අවුරුද්දේ අපි කරන් ආපු බොල් අඩමාන ණය වෙන් කිරීම හරහා ගිණුම් විදිහට අපි පෙන්වන්නේ මේක තොරතුරු හරියාකාරව තීරණය කරගන්න පුළුවන් වෙන්න, හරියාකාරව අවබෝධ කරගන්න පුළුවන් වෙන්න. මොකද මේ අවුරුද්දෙන් ආපු ණයගැතියා බොල් ණය උනේ මේ අවුරුද්දේ නම් එයා බොල් ණය උනේ මේ අවුරුද්දේ. ඒ හින්දා මෙන්න මෙච්චරක වියදමක් ඇති වුණා. ඒක පෙන්වන්න ඕන. හැබැයි ඒ වියදම මේ අවුරුද්දේ ලාභයට බලපාන්නේ නැහැ. ඔය වියදම අපි මේ අවුරුද්දේ ලාභයෙන් ගලපගෙන ආවා. ඒ ආපු එක තමයි ඒ අවුරුද්දේ ලාභයෙන් ගලපගෙන අපි රැකවරණය ආරක්ෂාවක් විදිහට තියාගත් අඩමාන ණය වෙන් කිරීම. එහෙම නැත්නම් වෙළඳ ලැබිය යුතු දෑ මත ඇතිවිය හැකි හානි කරන අලාභ සඳහා ඉඩ හැරීම කියලා වෙනම අපි රැකවරණයක් වෙන් කර ගැනීම. එහෙම නැත්නම් වත්කම් අඩු කරගන්න පුළුවන් විදිහේ ගිණුමක් තියාගෙන හිටියා. ඒ ගිණුම භාවිතා කරලා අන්න අර ගිය අවුරුද්දෙන් අරගෙන ආපු ණයගැතියා හින්දා විච්ච අලාභේ මේ අවුරුද්දේ ලාභයට බලපාන්නේ නැති වෙන්න ගලපලා දාගන්න පුළුවන් වුණා. මේක අපි බේසික්ම කතා කරේ මේක තේරුම් ගන්න පුළුවන් තැන ඉඳන් පුළුවන් පදනම වෙන්න අපි මොකද්ද උපකල්පනය කරේ මේ අවුරුද්දේ ණයට විකුණුම් නැහැ කියලා. පැහැදිලිනේ. එහෙනම් අපි මේක තව චුට්ටක් ඉස්සරහට අරන් යන්. දැන් මේ අවුරුද්ද අපිට පැහැදිලි ණයගැතියෝ ලක්ෂයක් හිටියා. 5000ක් බොල් ණය වුණා. ඒක මෙතන පෙන්නුවා. ඒ වගේම 2000ක් අඩමාන ණය කියලා තීරණය කරා. ඒකත් පෙන්නුවා. අඩමාන ණය වෙන් කිරීමත් පෙන්නුවා. එහෙම නැත්නම් වෙළඳ ලැබිය යුතු දෑ මත හානි කරන ලාභ කියලා පෙන්නුවා. අවසාන වශයෙන් සුද්ධ වශයෙන් 93000 තියෙන කියලාත් පෙන්නුවා. මේ අවුරුද්දට ණයගැතියෝ 95000ක් ඉදිරියට අරන් ආවා. වෙළඳ ලැබිය යුතු දෑ 2000ක් අරන් ආවා. එතකොට ඔය 95000 කියන්නේ ජංගම වත්කමක්. මේ අවුරුද්ද ඇතුළත අනිවාර්යෙන් ඕක පිය වෙන්න ඕන. එහෙනම් බොල් ණය විදිහට 2000ක් කපා හැරියා. ඉතුරු මුදල් හම්බෙන්න ඕන 93000ට. එතකොට මේ අවුරුද්දේ ණයගැතියෝ නැහැ. ඇයි ණයගැතියෝ නැත්තේ? මේ අපි උපකල්පනය කරා මේ අවුරුද්දේදී මොනවා නැහැ කියලාද? ණයට විකුණුම් නැහැ කියලා. අපි තව උදාහරණයක් ගමු මේක තේරෙන්නේ. මේක තව පොඩ්ඩක් ඉස්සරහට තේරෙන්නේ. උදාහරණයක් කියන්නේ මේ කොටසම අපි පොඩ්ඩක් දීර්ඝ කරමු. දැන් අපි හිතමු බොල් ණයක් ඇති වුණාට පස්සේ ඒ වගේම අපි උපකල්පනය කරා මේ අවුරුද්දේ ණයට විකුණුම් නැහැ කියලානේ. මේ අවුරුද්දේ ණයට විකුණුම් නැහැ. ඒ මත ඉඳගෙන අපි පෙන්නවා මෙන්න මේ බොල් ණය හින්දා මෙන්න මේ අවුරුද්දේ ලාභයට බලපෑමක් නැහැ. ඒක අපි මෙහෙන් අඩු කරගෙන ආවා කියලා. දැන් බලමු. මෙන්න මේ අවුරුද්දේ රුපියල් 50000ක් ණයට විකුණනවා කියලා. ණයට විකුණුම් නෑ නෙමෙයි 50000යි. එතකොට විකුණුම් 50000ක් වෙනවා. හරිනේ. එතකොට විකුණුම් 50000ක් වෙනවා කියන්නේ 1.45ක් වෙන්න ඕන. කලින් අවුරුද්දේ ආපු 95000 ඇතුලේ තියෙන ණයගැතියන්ගෙන් 2000ක් මුදල් බොල් ණය වුණා. අනිවාර්යෙන් මේ 95000 ඇතුලේ තියෙන කට්ටිය ඉතුරු කරට මුදල් ලැබෙන්න ඕන. මොකද ජංගමවත්කමක් හින්දා. එහෙනම් මේ 50000 තමයි ඉදිරියට ගෙන යන්නේ. පාගේ ෂේ. හරි.
දැන් අපි තීරණය කරනවා මෙන්න මේ 50,000 ඇතුලේ මෙන්න මේ 50,000 ඇතුලේ ඉන්න ණයගැතියන්ගෙන් රුපියල් 1000ක් වටින ණයගැතියෝ අපිට මුදල් දෙන්නේ නැති වෙයි කියලා අපි සැක කරනවා. මොකක්ද මේ 50,000ක් වටින ණයගැතියන් ඉන්න වත්කම ඇතුලේ ඉන්න ණයගැතියන්ගේ 1000ක් වටින ණයගැතියෙක් අපිට මුදල් දෙන්නේ නැති වෙයි කියලා අපි සැක කරනවා. එතකොට මොකද්ද වෙන්න ඕන? මේ 50,000 කියන ණයගැතියෝ ඇති උනේ මේ අවුරුද්දේ විකුණුම් කියන ආදායම 50,000කින් වැඩි කරන්න. එහෙනම් ඒ ආදායම 50,000කින් වැඩි කරන්න හින්දා සැක කරනවා නම් සල්ලි වගේක් හම්බෙන්නේ නැති වෙයි රුපියල් 1000ක් කියලා. ඒක වියදමක් වෙනවා කියලා ඒක අපි දන්නවා. එහෙනම් ඒ වියදම මේ අවුරුද්දේදී ගලපන්න ඕන. එතකොට මොකද්ද වෙන්න ඕන? මේ අවුරුද්දේ ලාභයෙන් ওই 1000 අඩු වෙලා පෙන්වෙන්න ඕනනේ. අපි බලමු මොකද වෙනවද කියලා. එතකොට මේ අවුරුද්දේදී අඩමාන ණය, සැක සහිත ණය, සහිත ණය රුපියල් 1000යි කියලා අපි තීරණය කරා. හරිද? දැන් මොකද වෙන්න ඕන? මේ අවුරුද්දේදී මේ ලාභයෙන් මේ 1000 අඩු වෙලා පෙන්වෙන්න ඕන. අපි බලමු ඒක වෙනවද කියන එක. එතකොට සැක කරනවා නම් අපි වෙළඳ ලැබිය යුතු දෑ ඊළඟ අවුරුද්දට කීයක් දරන් යන්න ඕන? 1000. ඊළඟ අවුරුද්දේදී රුපියල් 1000ක් තියෙන්න ඕන අපේ වෙළඳ ලැබිය යුතු දෑ සඳහා හානි කරන අලාභ මත ඉඩහැරීම කියලා. මොකද මේ 1000 තමයි අපිට ඊළඟ අවුරුද්දේ රැකවරණයක් වෙන්නේ. මෙන්න මෙයා බොල් ණයක් වුණොත් ඒ වියදම ඒ ලාභයට ගලපන්නේ නැතුව පියව ගන්න. හරි. දැන් මෙන්න මේ 1000 මේ අවුරුද්දේ ලාභයට ගැලපෙන්න ඕන. එහෙනම් මොකද කරන්නේ? සැකසහිත නම් අඩමාන ණය කියලා 1000ක් මේ සලකා බලන කාල පරිච්ඡේදයට එන්න ඕනේ. ඕක අපි ගලපන්නේ මෙන්න මෙහෙමයි. දැන් ඊළඟ අවුරුද්දේ මුල වෙද්දී රුපියල් 1000යි මේ ගිණුමේ තියෙන්න ඕන. හැබැයි ඊළඟ අවුරුද්දේ මුල වෙද්දී රුපියල් 1000යි මේ ගිණුමේ තියෙන්න ඕන. දැනට 2000ක් තියෙනවා. 2000ක් තියෙන එකේ 1000යි තියෙන්න ඕන. එහෙනම් මේ අවුරුද්දේ අපි ලාභයෙන් 2000ක් අඩු කරන් ඉඳලා තියෙනවා. මේ අවුරුද්දේ ලාභයෙන් අඩු කර ගන්න ඕන 1000යි. 1000ක් තමයි ඉදිරියට ගෙනියන්න ඕන. එහෙනම් 1000ක් ඉදිරියට ගෙනියන්න නම් මේකේ 2000ක් තියෙනවා නම් මේකේ 1000ක් තව අඩු කරන්නයි ඕන. මේකේ 1000ක් අඩු කරනවා කියන්නේ අපි වැඩිපුර වියදමක් විදිහට මේ අවුරුද්දේ තියාගෙන මේ අවුරුද්දෙන් අඩු කරපු එක මේ අවුරුද්දේ ලාභයට එකතු කරගන්නයි ඕන. ඒක පැහැදිලි වෙන්නේ නැති මොකක්ද? දැන් 2000ක ශේෂයක් මේ අවුරුද්දේ ඊගේ ශේෂයේ විදිහට ආවා. එතකොට මේක ඊළඟ අවුරුද්දට 2026ට යන්න ඕන රුපියල් 1000යි. එහෙනම් 2000ක් තියෙන එකෙන් 1000ක් යන්න නම් අපි මේ ශේෂය 1000ක් කරගන්න නම් හර කරන්න ඕන තව 1000ක්. හර කරලා බැර කරන්නේ කොයිද? වෙළඳ ගිණුම. අපි දන්නවා වෙළඳ ගිණුම බැර වෙනවා කියන්නේ ආදායම. වෙළඳ ගිණුම බැර වෙනවා කියන්නේ ආදායම. අපිට පුළුවන් ආදායම වැඩි කරලා පෙන්වන්න. එහෙම නැත්නම් වියදම අඩු කරලා පෙන්වන්න. මොකක්ද ඇත්තටම මේකේ කතාව? අඩමාන ණය අදි වෙන් කර ගැනීම. මොකද්ද? අපි 2000ක් වෙන් කරගෙන හිටියා. හැබැයි ඇත්තටම වෙන් කරන්න ඕන 1000යි. එහෙනම් 1000ක් වැඩිපුර වෙන් කරගන්න. අදි වෙන් කිරීමක්. එතකොට අදි අඩමාන ණය වෙන් කිරීම කියලා අපි අඩු කරන්න ඕන. ඇත්තටම කීයක්ද? 2000ක් නෙමෙයි. 2000 අඩු කරේ ණයට විකුණුම් නැහැ කියලා අපි උපකල්පනය කරාට පස්සේ දැන් අපි ඒක තවත් දීර්ඝ කරා. දැන් ණයට විකුණුම් 50000ක් තියෙන හින්දා ඒක ඇතුලේ අඩමාන ණය 1000ක් තියෙයි කියලා අපි උපකල්පනය කරා, සැක කරා. ඒකින්ද ඒ සැකයේ හින්දා අපේ ඉදිරියට ගෙනියන්න ඕන අඩමාන ණය වෙන් කිරීම, එහෙම නැත්නම් වෙළඳ ලැබිය යුතු දෑ මත වෙන් කිරීම, වෙළඳ ලැබිය යුතු දෑ මත හානි කරන අලාභ සඳහා ඉඩ හැරීම 1000යි ගෙනියන්න ඕන. එහෙනම් 1000ක් ගෙනියන්න නම් 2000ක් තියෙන එක 1000ක් කරන්න නම් 1000ක් මේකෙන් අයින් කරන්න ඕන. මේ ගිණුම හර කරලා බැර කරන්නේ ලාභ ගිණුම. එහෙනම් ආදායමක් වෙනවා. අපිට පුළුවන් ආදායමක් විදිහට පෙන්වන්න. එහෙම නැත්නම් වියදමක් අඩු කරලා පෙන්වන්න. දැන් වියදම අඩු කරලා පෙන්වනවා. වියදම අඩු කරලා පෙන්වුවාට පස්සේ මේ අවුරුද්දේ ලාභෙට කීයක් බලපානවද? 2000න් 1000ක් අඩු කරපුවාම 1000යි. දැන් මං හිතනවා ඒක පැහැදිලි වෙන්නේ නැති කියලා. මොකක්ද? මේ අවුරුද්දේ ණයට වික්කා, ණයට විකුණලා රුපියල් 50000ක් කියන ණය ගැතියෝ ආවා. මෙන්න මේ ණය ගැතියෝ හින්දා ව්‍යාපාරයට රුපියල්
1000ක් සැකසහිතයි මෙයාලා ඉදිරියේදී දෙයිද නැද්ද කියන එක. එහෙනම් මේ 1000 ව්‍යාපාරයේ වියදමක් විදියට මේ ලාභයෙන් ගලපන්න ඕන. ඕක කෙලින්ම ගැලපෙන්නේ මෙන්න මේ ක්‍රියාවලිය හරහා තමයි ගැලපිලා අවසානයේදී මෙන්න මේ අවුරුද්දේ ලාභයෙන් 1000ක් අඩු කරලා පෙන්වන්නේ. දැන් බොල් ණය සහ අඩමාන ණය කියන එක කොහොමද ගැලපෙන්නේ? බොල් ණයක් වුණාම මොකද කරන්නේ? අඩමාන ණයක් වුණාම මොකද කරන්නේ? ඔය බොල් ණය සහ අඩමාන ණය හින්දා කොහොමද ලාභයේ හැසිරීම? කොහොමද මේ දෙක අතර තියෙන කතන්දරේ කියලා මෙන්න මේ උදාහරණය හරහා පැහැදිලි වෙන්න ඕන අනිවාර්යයෙන්ම. ඒක තේරුම් ගන්න පුළුවන් ඕගොල්ලොන්ට මොකක්ද උනේ කියන එක. එතකොට දැන් පැහැදිලි බොල් ණය සහ අඩමාන ණය අතර තියෙන සම්බන්ධය. බොල් ණයක් සහ අඩමාන ණයක් වුණාම කොහොමද ලාභයට ගලපන්නේ? කොහොමද ඒක ලාභයට ගැලපෙන්නේ? ඒක පිටිපස්සේ තියෙන කතන්දරේ මොකක්ද? මේ සියල්ල පිළිබඳ දැන් අවබෝධයක් ඕගොල්ලොන්ට තියෙනවා. හරි. ඊළඟට අපි බලමු මේකේ දැන් අපි දන්නවා බොල් ණය කියන එක සඳහන් කරන්නේ කොහොමද? ලාභයට ගලපන්නේ කොහොමද? අඩමාන ණය කියන එක ගලපන්නේ කොහොමද? අඩමාන ණය කියන එක ලාභයට ගැලපෙන්නේ කොහොමද? අඩමාන ණය කියන එකට වර්තමානයේදී ප්‍රමිතවල කතා කරන්නේ වෙළඳ ලැබිය යුතු දෑමත් හානි කරන අලාභ සඳහා ඉඩ හැරීම කියලා. ඕවා කොහොමද ගැලපෙන්නේ? ඕක පිටිපස්සේ තියෙන කතන්දරේ මොකක්ද? මේ සියල්ල ඕගොල්ලොන්ට දැන් පැහැදිලි. දැන් ඊළඟට අපි කතා කරමු. අපි මේ වියදමක් විදියට බොල් ණයක් විදියට කපාගත්ත ණයගැතියෙක්ගෙන් ඉස්සරහ කාල පරිච්ඡේදයකදී ඒ ණයගැතිය අපි හිතන්නේ නැති වෙලාවක අපිට ගෙනත් සල්ලි දුන්නොත්. ඒ කියන්නේ අපි බොල් ණයක් විදියට වියදමක් විදියට සනාථ කරගත්තා නම් මේ ණයගැතිය අපි හිතමු ණයගැතිය අතුරුදහන් හොයාගන්න විදියක් නැහැ. එහෙනම් බොල් ණයක් විදියට මෙයාව අපි කපලා අයින් කරගමු කියලා සනාථ කරගෙන අයින් කරගත්තට පස්සේ අවුරුදු ගානකට පස්සේ මේ ණයගැතිය අපිට ආපහු මුදල් ගෙනත් දෙනවා. අපි ඔන්න ඔය කතන්දරේ ඊළඟට කතා කරමු. හරි, අපි දැන් කතා කරමු ඉස්සෙල්ලා කතා කරා වගේ අපි බොල් ණයක් විදිහට කපාගත්ත ණයගැතිය අපි තීරණය කරා මෙයා අතුරුදහන් වෙලා ඒකින්ද බොල් ණයක් විදිහට කපාගත්තා. හැබැයි අවුරුදු ගානකට පස්සේ එයා අපිට ආපහු වෙවිලා සල්ලි දෙනවා. එතකොට මොකක්ද කරන්න ඕනේ? අපි කරන්න ඕන ඉස්සෙල්ලාම මේක ගිණුම් කරන ක්‍රියාවලිය තුළ කොහොමද වාර්තා වෙන්නේ කියන එක බලන්න. එහෙනම් මෙන්න මේ අපි කතා කරපු ණයගැතිය අපි අතුරුදහන් වෙලා කියලා සනාථ කරගෙන හිටපු ණයගැතිය අපි බොල් ණයක් විදියට සටහන් කරලා එයාගේ ණයගැතිභාවය අඩු කරා නම් දැන් මෙයා ඇවිල්ලා සල්ලි දුන්නා නම් අපි කරන්න ඕන මොකද? ඉස්සෙල්ලාම මෙයාගේ ණයගැතිභාවය නැවත ඇති කරන්න ඕන. කොහොමද? මේ ණයගැතිය අපිට සල්ලි දෙන්න නම් අපි හිතමු ඒ කියන ණයගැතියා සල්ලි හම්බෙන්නේ නැහැ කියලා 5000ක් අපි සල්ලි හම්බෙන්නේ නැහැ කියලා 5000ක් අපි බොල් ණය විදියට සටහන් කරන් හිටියනම් මේ ණයගැතිය අවුරුදු ගානකට පස්සේ ඇවිල්ලා අපිට සල්ලි දුන්නා නම් අපිට ආන් එක ගිණුම්කරණේ පෙන්වන්න ඕන. පෙන්වන්නේ කොහොමද? මෙයා සල්ලි දුන්නා නම් දැනට බොල් ණයක් විදියට බොල් ණයක් සටහන් කරගත්තා නම් මේ ඒ කියන ණයගැති ගිණුම් වල ශේෂයක් පෙන්වන්නේ නැහැ. එයා ව්‍යාපාරයට සල්ලි දෙන්න ඕනි කියලා. ඉස්සල්ලාම අපි අන්නේ ශේෂය නැවත පෙන්නන විදියට හදාගන්නවා. එහෙනම් මොකද කරන්න ඕන? ඒ කියන ණයගැති ගිණුම එහෙම නැත්නම් ණයගැති පාලන ගිණුම 5000කින් හර කරන්න ඕන. කොහෙටද බැර කරන්නේ? බැර කරන්නේ දැන් අපි අර කලින් අවුරුදු වල වියදමක් විදිහට ලාභයට ගලපුවානේ බොල් ණය කියලා වියදමක්. දැන් මොකද වෙලා තියෙන්නේ? මේ බොල් ණය ටික ආපසු ලැබිලා. ඒ කියන්නේ අපි ලැබෙන්නේ නැහැ කියලා ලාභයෙන් අඩු කරගත්ත දෙයක් නැවත අපිට ලැබිලා. ඒක නිකන් අපිට ආදායමක් වගේ. මොකද ලැබෙන්නේ නැහැ කියලා අපි වියදමක් විදියට සලකලා තිබ්බ දෙයක් නැවත අපිට ලැබිලා. ආන් එහෙනම් අපිට ඒක ආදායමක්. මොකද්ද අපිට ඒකට දෙන නම? බොල් ණය ආපසු ලැබීම. ආපසු ලැබීම. ආදායම් වැඩිවීම ආදායම් ගිණුම අපි දන්නවා බැර. එහෙනම් 5000 බැර කරනවා ණයගැති පාලන ගිණුම කියලා. දැන් අපි අර ශේෂයක් පෙන්වන්නේ නැතුව තිබ්බ 5000 නැවත පෙන්නන විදියට සකස් කරා. මොකද්ද සකස් කරේ? ණයගැතිය වැඩි කරා 5000කින්. ඒ වගේම බොල් ණය ආපසු ලැබීම කියලා ආදායමක් ව්‍යාපාරයට ආවා.
ඇයි ඒක ආදායමක් වුණේ? අපි කලින් වියදමක් විදියට සටහන් කරගෙන ඒක ලාභයෙන් ගලපලා තිබ්බා. අපි නොසිතූ මොහොතක අපි හිතන්නේවත් නැති වෙලාවක මෙන්න මෙයා ඇවිල්ලා අපිට සල්ලි දෙනවා. එතකොට ඒක අපිට ආදායමක් වෙනවා. ඒක එහෙනම් අපි පෙන්වන්න ඕන ආදායමක් විදියට මොකද්ද? බොල් ණය ආපසු ලැබීම කියලා. එහෙනම් බොල් ණය ආපසු ලැබීම ගිණුම බැර ණය ගැති පාලන ගිණුම හර. එතකොට සල්ලි දුන්නනේ. සල්ලි දෙද්දි මොකද වෙන්නේ? මෙන්න මෙයාගේ ශේෂය බැර කරනවා 5000ක් මුදල් කියලා. මුදල් පොත හර වෙනවා 5000ක් ණය ගැති කියලා. ඕක තමයි අපි ලැබෙන්නේ නැහැ කියලා තීරණය කරගෙන හිටපු දෙයක් නැවත ලැබුණාම සිද්ධ වෙන්නේ. බොල් ණය ආපසු ලැබීම් ගිණුම බැර ණය ගැති ගිණුම හර මොකද කරේ? මේ අයින් කරගෙන තිබ්බ ශේෂය නැවත පෙන්නන තත්ත්වයට ගෙනාවා. ශේෂය පෙන්නුවට පස්සේ ඒකේ එයාගේ මුදල් ලැබීම වාර්තා කරා මුදල් ගිණුම හර ණය ගැති පාලන ගිණුම බැර. අවසානයේදී මොකද වෙන්නේ? මුදල් ශේෂය මූල්‍ය තත්ත්වයට යනවා. ණය ගැති පාලන ගිණුමේ ශේෂය මේ උදාහරණේ හින්දා 5000 කැපිලා යනවා. බොල් ණය ආපසු ලැබීම කියන එක ආදායම ගිණුමට යන්න ඕන. වෙළඳහා ලාභ ගිණුමට යන්න ඕන. ලාලා 5000යි. කොහෙද පෙන්වන්නේ? වෙනත් ආදායම් වල බොල් ණය ආපසු ලැබීම කියලා රුපියල් 5000ක් පෙන්වනවා. හරි. දැන් ඒක පැහැදිලි මොකක්ද? අපි බොල් ණය කියලා සටහන් කරගෙන හිටපු දෙයක් නැවත අපිට එයා සල්ලි ගෙනත් දෙනවා. අපි හිතුවේ නෑ මෙයා අපිට සල්ලි ගෙනත් දෙයි කියලා. එයා නැවත සල්ලි ගෙනත් දුන්නා. එහෙනම් මොකද කරන්න ඕන? එයා සල්ලි ගෙනත් දෙන්න නම් එයා අපේ ණයගැතියෙකු කියලා පෙන්වන්න ඕන. දැන් අපි දැනටමත් අයින් කරගෙන තියෙන්නේ. අයින් කරගෙන තියෙන ශේෂය නැවත පෙන්වන්න ණයගැති ගිණුම හර කරනවා. බැර කරන්නේ කොහෙද? බොල් ණය ආපසු ලැබීම කියලා. ඊට පස්සේ මුදල් ලැබෙද්දී ණයගැතියන්ගෙන් මුදල් ලැබෙන්නේ. එහෙනම් ණයගැති ගිණුම බැර කරන්න ඕන. මුදල් පොත හර කරන්න ඕන. මේ දෙක ලාභ ගිණුමට යන්නේ නැහැ. මූල්‍ය තත්ත්වයට යන්නේ. බොල් ණය ආපසු ලැබීම කියන්නේ අපි ආදායමක් විදිහට සලකනවා කියලා කිව්වා. එහෙනම් ඒක ආදායම් ප්‍රකාශනයේ බොල් ණය ආපසු ලැබීම කියන ගිණුමට බොල් ණය ආපසු ලැබීම කියලා වෙනත් ආදායම් යටතේ පෙන්නනවා. දැන් බොල් ණය සම්බන්ධව කතා කරන්න ඕන සියලුම දේවල් අපි කතා කරලා ඉවරයි. දැන් බොල් ණය සහ අඩමාන ණය කියන එක අතර වෙනස දන්නවා. කොහොමද ගිණුම්ගත වෙන්නේ කියලා දන්නවා. එහෙනම් බොල් ණය කියන අඩමාන ණය කියන මේ කාරණා පිළිබඳව පිටිපස්සේ තියෙන කතන්දරය දන්නවා. මේ පිළිබඳව දැනගන්න ඕන සියලුම දේවල් දැන් ඔයගොල්ලෝ දන්නවා. මම හිතනවා බොල් ණය සහ අඩමාන ණය දැන් හොඳටම හරි විදියටම පැහැදිලි වෙන්න ඇති කියලා. මේ වීඩියෝ එකෙන් අපි කතා කරේ බොල් ණය සහ අඩමාන ණය කියන දේ ගැන. එහෙනම් ඒක දැන් ඕගොල්ලොන්ට තවදුරටත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා මම විශ්වාස කරනවා. එහෙනම් බොහොම ස්තුතියි මේ වීඩියෝ එක බලන් හිටියට.